හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ වැස්ස දවස්වල ඔයාලට රසම රස ආප්ප රෙසිපියක් තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් හවසට පවුලේ ඔක්කොමලම ගෙදරනේ. ඒකින්දා කට්ටියත් එක්කම හදාගෙන කන්න පුළුවන්. මම ඉතින් තෙත හාල් පිටි කිලෝ එකක් අරගෙන තියෙනවා. ඒකට ඊස් තේ හැන්දකුයි Tamanට කැමති ප්‍රමාණයකට ලුණුයි දාගන්නවා. ඊට පස්සේ මේ දාන්නේ සීනි ටිකක් දාගන්න. නැත්නම් ඉතින් පැණි රහ වැඩි වෙයි. ඒ ටික ඔක්කොම දාගෙන වතුර චුට්ටි දාගෙන පිටිවල කැට එහෙම තියෙනවා නම් හොඳට කුඩු කරගන්න ඕනේ. වතුර ටික දාගෙන ඒ කැට ටික කුඩු කර හොඳට මිශ්‍රණය හදා ගන්න ඕනේ. බලන්නකෝ ඉතින් මම මේ පෙන්නන විදිහට ඔයාලගේ මිශ්‍රණය ඇවිල්ලා තියෙනවද කියලා. මෙන්න මේ පදමට තමයි මම නම් හදාගන්නේ. සමහරක් කට්ටිය මේක පිටි මෝලියක් විදියට තමයි හදාගන්නේ. මේ මං හදන්නේ ඉතින් මගේ ක්‍රමයට. දැන් ඉතින් පැය දෙකකට පස්සේ තමයි මේ මම ආයේ කිරි දාන්න ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට වේලිච්ච පොල් ගෙඩියක පොල් කිරි හොඳට අරගෙන ටික එකතු කරනවා. එකතු කර හොඳට මිශ්‍රණ කරගන්න තමයි තියෙන්නේ. මේ බලන්නකො මම මිශ්‍ර කරගන්න විදිය හොඳට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පදම එන්න ඕනේ. අතේ ගෑවෙන විදිහට සුදු පාටට නැතුව ඇඟිලි ටික විනිවිද පේන ආකාරයට තමයි මම මේ මිශ්‍රණය හදාගන්නේ. බලන්නකෝ ඔයාලටත් මේ විදිහට මිශ්‍රණය එනවද කියලා. දැන් ඉතින් ටිකක් වෙලා වහලා තියෙනවා. මම මේ ආප්ප දාන්න හදන්නේ පැය 3-4කට පස්සේ. මට ඉතින් ගේ ඉස්සරහා පුංචි කඩයක් තියෙනවා. බලන්නකො ඉතින් මට වීඩියෝ කරගන්න අමතක වුණානේ මුලදී. මට මතක් වුණේ ආප්ප පිටි ටික ඉවර වීගෙනම එද්දි. ඇයි ඉතින් ආප්ප ගන්න සෙනග ආපුහම වීඩියෝ කර ඉන්න බෑනේ. බලන්නකෝ ෂෝක් එකට මේ ආප්පේ ගැලවෙන විදිහ මට මුලදී කියන්න බැරුව ගියා. මේකට මම බිත්තරයකුත් දානවා. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමුකෝ.